ආයිබුවන්. ඩෙංගු මාරාන්තික වෙන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඒ වගේමයි ඩෙංගු වළක්වා ගන්නව නම් ඩෙංගු මදුරුවා බෝවීම වළක්වා ගන්න ඕන කියන එක සහ ඒකට මොනවද අපි කරන්න ඕන කියන එකත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මං හිතුවා මේකේ වැදගත් දේ තමයි ඩෙංගු මාරාන්තික තත්ත්වයට යනවද කියන එක ගැන අපේ අවධානය තියාගන්න ඕනේ. එතකොට අවදානම් රෝග ලක්ෂණ මොනවද කියන එක ගැන පොඩ්ඩක් ඔයගලන් දැනුවත් කරන්න. ඩෙංගු කියන්නේ උණ රෝගයක්, වෛරසයක් මගින් හැදෙන්නේ. මේකේ අවදානම තියෙන්නේ මේ රක්තපාත තත්වයට යන්න පුළුවන් වීමයි. එතකොට සාමාන්‍ය මුලදී තියෙන්න පුළුවන් උණ ගතියක්, ඇඟපත වේදනාව, කෑම අරුචිය වගේ රෝග ලක්ෂණ. ඒක සාමාන්‍යයෙන් වෙනත් උණ රෝගවලදී දකිනවා. ඒතර අවදානම් ලක්ෂණ කියන්නේ මෙවැනි උණ තියෙන රෝගියෙක්ට අසාමාන්‍ය විදිහට ඇඟපත පණ නැති ගතිය, ක්ලාන්ත ගතිය, නැත්තම් හොඳට ටිකක් ඉන්න අතර එකපාරට කලන්තේ දාලා වැටෙනවනම්, අසාමාන්‍ය විදිහට කරකැවිල්ල ගතියක් වගේ එනවනම්, තද බල බඩේ වේදනාවල් ඇති වෙනවනම්, ඒ විතරක් නෙමෙයි නවතින්න නැතුව දිගටම තියෙන තද වමනය ගතියක් තියෙනවනම්, ඒ වගේමයි persistent vomiting තියෙන අතර තවත් ලක්ෂණයක් තමයි අඩු මුත්‍රා පිටවීම. ඒ කියන්නේ අපිට වමනයත් එක්ක වතුර ගන්නත් බෑ. වතුර ගත්තත් නැතත් මුත්‍රා පිටවීමේ අඩු ගතියක් තියෙනවා නම් විශේෂයෙන් ඔබට නෝට් වෙන විදියට අඩුවෙන් මුත්‍රා පිටවීම තියෙනවා නම් ඒක අපි අවදානම් ලක්ෂණයක් කියලා කියනවා. ඒ වගේමයි දත් මුල් වලින් නහයෙන් රුධිරය පිට වෙනවා නම්, වමනයත් සමග රුධිරය පිට වෙනවා නම්, නැත්නම් කළු පැහැයට මල පහ පිට වෙනවා නම්, ඒවත් අපි alarming signs කියලා කියනවා. ඒ වගේම අතපය ඇඟේ extremities තද සීතල ගතියක් ඇති වෙලා ගොඩක් අසාමාන්‍ය විදිහට පෙරිෆරිස් කෝල් වෙනවා නම්, ඒකත් ඩෙන්ගු උණ රෝගයේ alarming sign එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තියෙන අතරට එකපාරට රෝගියා සිහි නැති වෙලා යනවා නම්, කල්පනාවේ වෙනසක් වෙනවා නම්, තද බල ලෙස අසාමාන්‍ය විදිහට නිදි ගතිය, නිදිමත ගතිය, drowsy වල ඉන්නවා නම් මේවා alarming signs of dengue වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ රෝගියෙක් ගෙදර තියාගෙන නිකන් වතුර බොන්න ජීවනී දෙන්න ඒ වගේ දීලා තියාගෙන බලන් ඉඳලා හරියන්නේ නැහැ. වහාම ළඟම ඇති රෝහලකට රැගෙන ගිහිල්ලා මේ රෝගියාගේ තත්ත්වය විනිශ්චය කරලා අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත්. ස්තුතියි.